ජීවිතේ මං හොඳින් ඔයාට කොහොමද? මං හොඳින් ඉන්නවා. ඇත්තටම මේ ඔයා හරිම ලස්සනයි. කඩුව සම්මන් වාගේ ඇස් දෙකට මාර මාසාවක් තියෙන්නේ. ඒක නිසා තමයි අද මං මේ සන්ග්ලාස් දාගෙන ආවේ. නැත්නම් හැමෝම වශී වෙනවනේ මගේ ඇස් දෙක දැකලා. ඔව්. ඒ වුණාට කටහඬත් ඒ වගේම තමයි. කටහඬත් මාර විදිහට වශී වෙන්නේ. තරම් කටහඬත් ලස්සනයි. බොහොම ස්තුතියි. ඉතින් මං වට ටැග්ගක් ගෙනාවා. ටැග්ගක් මොකද්ද? මං වට මාලයක් ගෙනාවා. මාලයක් මාල නම් ගොඩක් දෙනෙක් දානවා. හා කොහොද මාලේ? මාලේ මයි කරේ තියෙන එක විශේෂයි. මේ මාලේ ඕක වටින මාලයන්නේ. ඔව් ඊට තෙරිය මං ඔයාට ආදරෙයිනේ. ඒ හරි එහෙම වුණාට මට ඕක බාර ගන්න බෑනේ. මොකද ඕගොල්ලෝ ගොඩක් මහන්සි වෙලානේ ඔය වගේ දේවල් හම්බ කරගන්නේ. ඒකත් ඇත්ත තමයි. ඉතින් ඊට වැඩිය මං ආදරේ කරන දේ ඊට වැඩිය වටිනවා මට. ඒවා කසාද බැඳලාද? බැලලා. බැඳලා දැන් මහත්තයාගෙන් මරුන් කන්න බෑ මට. මහත්තයා දැනගන්න එක නැතුයි. මහත්තයා දැනගන්නේ කොහොමද මුළු ලෝකෙම බලන් ඉන්නවනේ. ඒත් කමන්නේ. මමක් නැත්තේ මට බෑ ඕවා බාර ගන්න. බොහොම ස්තුතියි තෑග්ගට. එහෙම කියන්න එපා. ඉතින් මං ආදරෙන් දෙන දේනේ. දෙන්න බන් ගලවලා දෙන්න බාන්නේ එහෙනම්. ගලව. නෑ එපා ගලවන්න එපා. මං විහිළුවක් කරේ. හදාගත්ත දේ ඔයා ඉතුරු කරගත්ත දේ ඔයා ගාව තියාගන්න. ඔයාගේ ආදරෙත් මං ගැන තියෙන ඒකත් හදවතේ තියාගන්න. නේද? බොහොම ස්තුතියි ආදරේට. ඔයාට ස්තුතියි අපෝ හොයාගෙන ආවට. අද දවස ගැන මොකද හිතෙන්නේ? ඉතින් දැන් ඔයා මෙතන කොච්චර කාලයක් තිස්සේ වැඩ කරනවද? මම මෙතන මාස 6යි තාම ඇවිල්ලා. ඉතින් මේ ආයතනය ගොඩක් හොඳයි. ගොඩක් හොඳයි. මෙතන යාළුවෝ එහෙම ඉන්නවද? ඔව් ගොඩක් ඉන්නවා. මෙතනත් ඉන්නෝනේ කඩවසම් කොල්ලෝ එහෙම. ඔව් ඉන්නවා. ඒ අයිට හිත යන්නේ නැද්ද? අපෝ හිත යනවා. හිත යනවා. මහත්තයා පවු නැද්ද? පව් ඉතින්. ඔයාව කසාද බැන්ද එකම පවක් දෙය කියන්නේ. එහෙම නෑ ඉතින්. නෑ ඔයා හරි ආතල් එකේ සතුටින් ඉන්න කැමති ගෑන් ළමෙක් නේද? මහත්තයාට කොච්චර ආදරෙයිද? එයාට මම ගොඩක් ආදරෙයි. දැන් ඒ ආදරේ තාමත් ඒ දවස්වල වගේම තියෙනවද? දැන් නම් ඉතින් පොඩක් අඩු. ඒ මොකද ඒ? ළමයි ඉන්න පොඩක් අඩු වෙලා තියෙන්නේ. බබාලත් ඉන්නවද? ඔව්. කී දෙනෙක් ඉන්නවද? දෙන්නෙක් ඉන්නවා. බබාලත් දෙන්නෙක් තියාගෙනද මේ මට කසාද බඳින්න කතා කරේ? ඒ කැමති නේද? එකක් ගත්තොත් තුනක් නොමිලේ. ඔව් ඔව්. නෑ අපි ඕක පොඩ්ඩක් කතා කරලා තීරණයකට එමු නේද? අනේ මන් දන්නේ එහෙම තීරණය කරන්න බෑ ඉතින්. මං කැමති නේද? ඔයා කැමති ඉතින් මමත් කැමති වෙන්න එපයි. මං අකමැති නෙමෙයි. නමුත් කසාදේ කියන එක ආදරේ කියන එක ඊට වඩා ගොඩක් එහා ගිය කන්නේ. ඔව් ඉතින්. දැන් ඔයාට මේ කතන්දරේ Facebook වල TV එකේ YouTube එකේ ගියාම බනින්න ගත්තොත් මිනිස්සු මම නිකන් නෑ නේ. මගේ හිතේ තියෙන දේනේ මං කිව්වේ. හරි බොහොම ස්තුතියි මගෙත් එක්ක කතා කරන්න එකතු වුණාට. මම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ මහත්තයාගේ දරුවෝ දෙන්නගේ පෞල් ජීවිතේ ගොඩාක් ලස්සනට ගත කරන්න ලැබෙන්න කියලා. ජය වේවා. ජය වේවා. A few moments later. ඉතින් කොහොමද මේ දවස්වල බැනුම් අහනව නේද? බැනුම් අහනවා නම් තමයි ඉතින් හිතට දුකයි. මොනා කරන්නද ඉතින්නේ? හරි දැන් ඒව වැඩක් නෑ. ඒවා ගිය දේවල්නේ. කියන්නකෝ මට ඔයාගෙන විස්තර ටිකක්. මගේ ගම දාගොන්න. මගේ ගෙදර ඉන්නේ මමයි මගේ මහත්තයයි බබාලා දෙන්නයි. මං එයාලට ගොඩක් ආදරෙයි. මම දැන් මේ රස්සාවට ඇවිල්ලා අවුරුදු 3ක් විතර වෙනවා. මම මෙතනින් හම්බ කරන සල්ලි වලින් තමයි මගේ දරුවෝ දෙන්නව ජීවත් කරවන්නේ. මං ඒ ළමයි දෙන්නට උගන්වන්නේ. මගේ අම්මව බලාගන්නේ. මම සෑහෙන ජීවිතේ කට්ටක් කනවා. මං උදේ පාන්දර 5ට නැගිටිනවා. දරුවෝ දෙන්නව ඉස්කෝලේ ගෙනිහිල්ලා දාලා ආය 7:00 වෙද්දි වැඩට එනවා. ඒ සෑහෙන කට්ටක් කනවා ඉතින් මේ රස්සාව කරලා. එතකොට ඔයාගේ පුංචි කාලේ ගත වෙන්නේ කොහොමද? මගේ පවුලේ ඉන්නේ මායි අම්මයි අක්කයි මල්ලි. තාත්තා ජීවිතුන් අතර නෑ. මගේ තාත්තා කරේ මේෂන් වැඩ. අපි තුන් දෙනාට උගන්වන්න අපේ තාත්තට සල්ලි තිබ්බේ නෑ. මම O level කරා. මං O level පාස්. ඊට උගන්වන්න මගේ තාත්තට සල්ලි තිබ්බේ නෑ. ඒ නිසා මට ගාමන ජීවිතේ තෝරගන්න උනා. ඊට පස්සේ මං කසාද බඳිනවා. ඉස්කෝලේදී යාළුවලා හිටපු කෙනාවම අපි දෙන්නට දැන් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඉතින් මේ දෙන්නට මම පණ ඇරලා ආදරේ. මේ හැමදේම කරන්නේ එයාලා වෙනුවෙන්. එයාලා තමයි මගේ ජීවිතේ. එයාලා තමයි මගේ පණ. අම්මා කෙනෙක් විදිහට මගේ බලාපොරොත්තුව කවදා හරි දවසක මගේ දරුවෝ දෙන්න හොඳ තැනක ඉන්නව දකින්න. ඒ වගේම මගේ මහත්තයත් එක්ක ආදරෙන් ජීවත් වෙන්න. ඉතින් මං මහන්සි වෙලා වැඩ කරලා සල්ලි හොයලා මම මගේ ජීවිතේ කොහොම හරි මන් දිනනවා. එතකොට ඔයාට බනින අයට ඔයාට විහිළු කරන අයට මොනවද කියන්න තියෙන්නේ? කියන්නේ ඉතින් එයාලට බනින්න එපා කියලා. මම මහත්තයත් එක්ක දරුවෝ දෙන්නත් එක්ක හරි සතුටින් ඉන්නේ. මං ආසයි ඉතින් විහිළුවක් කරලා hina වෙලා ලස්සනට ජීවත් වෙන්න. අනිවාර්යයෙන්ම හැමෝම කැමති hina වෙලා සතුටින් විහිළුවක් කරලා ඉන්න. හැබැයි හැමෝටම hina වෙන්න වෙලාවක් නැහැනේ. hina වෙන්න හේතුවක් නැහැ. සමහර අය ඇඬු කඳුලින් ඉන්නවා, ප්‍රශ්නවල ඉන්නවා. ඉතින් මේ වගේ ප්‍රශ්නවල ඉන්න මිනිස්සුන්ට ඇහැට ඇඟිල්ලෙන් අනින වැඩ කරන්න හොඳ නැහැ. ඒ වගේම තමයි
මිනිස්සුන්ගේ හිනාවට වෛර කරන්නත් හොඳ නෑ.